Halo, halo, halo. ඔයගොල්ලෝ පොඩි වීඩියෝ එකක් පෙන්වන්න ආවේ. දැන් ඇත්තටම කියනවානේ මේ මොනවාද දැන් කියනවානේ මේ දැක්කනේ එතකොට බවුන්සර්ලා ගහපු නිසා තමයි ඔක උනේ. හරිද? එතකොට බවුන්සර්ලා ගහ 15000ක් දීලා නිකන් රුපියල් 50ට 10ට නෙමෙයි කෙලින්ම 15000ක් දීලා ගන්න ගියේ. ඔන්න තමයි කකුල් තුවාල වෙච්ච එක බලන්න. දැක්කද? කකුල තුවාල වුණා ශිහන් මීරංග මේ ඒ වෙලාවේ මේ ඒ කියන්නේ දැක්කේ නෑ වගේ ඊයා කියන එක තමයි මට එතනින් ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇත්ත කතාව. දැන් ඕගොල්ලෝ හිතන විදිහට දැන් ඔය මේ ශිහන් මීරංග ඔච්චරම මේ මොනවාද මේ ඔච්චර නම් ඉතින් ඒ වෙලාවේ ඇවිල්ලි වියරලා මොනවාද මේ මොකද මල්ලි කියලා අහන්න එපා. දැන් මං කාටවත් නැතුව මම කියන්නේ මේ දැන් පොඩ්ඩක් වෙනක් හදාගත්තට පස්සේ මේ අර මගේ නම විකෘති කරන එක තමයි ඔය උතරින් කරන්න හදන්නේ. ඔය දැන් ඔක හරියට හරි කෝණයෙන් බැලුවොත් මේ ඕක තේරෙනවා මේකද බබ්බු නෙමෙයි මේ වල ඉන්නේ. එතකොට මේ අන්න ඒකයි මම කියන්නේ දැන් මේ දැන් ඔය කියන තරම් මේ හොඳ මිනිස්සෙක් නම් මේ මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් ඕක දැන් වෙලත් අවුරුදු 3ක් නේ. එතකොට දැන් අවුරුදු 3කට පස්සේ ඔක එකපාරක් මතුවෙන්නත් මේ මොනවාද ඇත්තම කිව්වොත් හිරු ස්ටාර් එකේ ඉන්න සින්දු කියන ස්ටාර්ලට වඩා මට බුකින්ස් තිබ්බනේ. ඇත්ත කිව්වොත් ඒ මම වැඩි හරියට කරන නිසානේ මට මේ බුකින් දුන්නේ. නෑ දැන් මං කාටවත් නැතුව මම කියන්නේ. දැන් වෙඩින් එකකට උනත් මිනිස්සෙක් දෙන්නේ වෙඩින් එකක් කියයි. මං අහන්නේ ඒකයි. දැන් එතකොට දැන් ඕක දැන් අතීතේ ගෙන කියන එකක් දැන් මම සමාව ඉල්ලලා තියෙනවානේ. එතකොට මම සමාව ඉල්ලද්දී මේ හරි මල්ලි හරි කමක් නෑ මල්ලි මේ කියලා මේ යනවා. ඉතින් එතකොට එහෙම ගියාට පස්සේ ඉතින් ආයෝක එකපාරම මතුනේ හේතුව ඕගොල්ලන්ට ටච් කරගන්න පුළුවන් මොකද්ද කියලා. ඒ කෙලින්ම සින්දු කියන්න එපා නම් කියන්න ඕනි කියන්න එපා මල්ලි සින්දු. ඔයා මගේ අම්මට බැලලා. එතකොට දැන් මගේ කකුල තුවාල වෙච්ච ඒවා මගේ ෆෝන් කඩෙච්ච ඒවා එතකොට ලක්ෂ ගණන් දීලා තියෙන ෆෝන් කුඩු වෙච්ච ඒවලට ඒවට සල්ලි කවුද දෙන්නේ? තුවාල වෙච්ච ඒවා දැන් ස්පිරිතා දැන් නිකන් හරිය දැන් මොනවාද ඔය බවුන්සර්ලා ගහද්දී මම පොලිසිය ඇන්ටියක් දැම්මේ නැති ඔය ශිහන් මීරංග මේ හදපතේ ගායකයා නිසා. දැන් මම මේ රංගපාන නෑ. එයා කියන රංගපාන්න එපා කියලා. එතකොට දැන් එයා කියන කණ්ඩ ටික දුන්නේ නැති ටික විතරයි. එතකොට දැන් මම සාමාන්‍ය මේ මට කණ්ඩ බැරි කමක් තිබ්බේ නෑනේ. කුට් සරප කුට්ටම කරි විකුල්ලා කණ්ඩ පුළුවන් තත්ත්වයක් තිබුණා. අතපය තියෙනවනේ. මං හිඟන්නේ නෙමෙයිනේ. නැද්ද? මං කියන්නේ ඒකයි. එතකොට තව එකක් තියෙනවා. එයා මේ එක එක මේ ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ උපදේශ තුන. දැන් එයා උපදේශ ඇත්තටම දුන්නේ නෑනේ. එයාට එනම් මේ ෆෝන් ආන්සර් කරන්න නැත කොහෙද උපදේශ දෙන්නේ. අන්න ඒකයි එතන ගහපු මාකටිං එක ඕගොල්ලන්ට තේරෙනවා ඇති. මට තේරෙන්නේ නැහැ ඉතින්. මොකද මං ඔක කටින් කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහනේ. අන්න ඒකයි මම කියන්නේ. එතකොට මේ මොනවාද මේ ඒ හේතුවත් එක්ක තමයි මේ ශිහන් වීරංගකට බයිනවා කියන එක ඇත්තටම කිව්වොත් එදා එදා මගේ මේ මොනවාද රතු කට්ට පැනපු දවසක්. දැන් උඹලට පේනවනේ මේ මෙතනදී මේ මොනවාද ටිකට් එකක්. දැන් ඇත්තටම කිව්වොත් අපි ආදරය කරන කට්ටිය මට ආදරය කරන කට්ටිය එන්න එහෙම වීඩියෝ ගන්න තිබ්බේ. එතකොට දැන් මම දන්නේ නැහැ නේ එකපාරම ඇතුළට ගන්න නැති වෙයි කියලා. ඕගොල්ලන්ට තේරෙනවද? එතකොට දැන් ඇතුළට ගන්න නැති හේතුව දැන් මේකේ පේනවනේ. ඉතින් ඕගොල්ලන්ට දැන් මම පෙන්වන්නේ මේ ආයෙ පෙන්නන්න ඕන මේ තප්පරයක් දෙන්න. මේ අකුමාව කාලා මේ පොඩ ඉන්න. ඒක තමයි මම පෙන්නන්න ඕගොල්ලන්ට තප්පරයක් දෙන්න. මේ රංගපාන්නේ මම නෙමෙයි. මම රංගපානවා නම් මම නළුවෙක් වෙන්න එපා. හැබැයි අපි ඒකෙන් හිතා ගන්න පුළුවන් ශිහන් මීරංගට හොඳ රංගපාන්න පුළුවන් කියලා. තේරෙනවද? දැන් ඇත්ත කතාව දැන් කුණුහරුපයක් කියන්නත් හේතුවක් තියෙන බෑ මිනිස්සෙට.
නිකන් කුණු හarpයක් කී වෙන්නේ නැහනේ. එතකොට දැන් බලපන් මේ ඔරිජිනල් සින්දුව දාන්න කලින් ඔරිජිනල් සින්දුව දාන්න කලින් කී දෙනෙක් බැන්නද? හැබැයි ඔරිජිනල් සින්දුව දැම්මට පස්සේ මගේ එකනේ ට්‍රෙන්ඩින් ආවේ. ඇත්ත කතාව කිව්වොත් මගේ එක තමයි ට්‍රෙන්ඩින් ආවේ. එතකොට මගේ එක ට්‍රෙන්ඩින් වෙන්න තරම් මේ ඕක මේ මොනවාද මේ Facebook live ගිය එකක්නේ. එතකොට ඕක එහෙම ලොකු රීච් එකක් තිබ්බෙත් නෑ. දැන් තමයි ඕක අර ශිහාන් මීරංග කිව්වට පස්සේ ඔය මේ පොඩි පේජ් එක තිබිලා ඒ පේජ් කාර්යය දාන්න ගත්තේ. නැත්තම් ඕව මේ නිකන් මේ ලයිව් එක මට මල පැනලා බැන්න එකක් නේ උතන තියෙන්නේ. ඒක පාරම ආවා. කියන්නේ ඒ තරම් කියන්නේ කකුල් අත පය තුවාල වෙලා ඇද්දි. දැන් උඹලා හිතපන් දැන් මේ මෙහෙම දෙයක්. දැන් ඔය හරිමැද ප්‍රෝග්‍රෑම් එකේදී මොනවාද ශිහාන්ට පස්සේ ඉන කුමාර කියලා මං ගේම් ඉල්ලුවේ නැද්ද? මම ගේම් අන්තිමට මොකක්ද උනේ? මගේ නම චරිත ඝාතනය වෙච්ච එක විතරනේ උනේ. නැද්ද? අර මදුරොක්ස් එක්ක රණ්ඩු කරගත්ත එකා කියලානේ කිව්වේ. අපි අපේ චරිතය අපිම ඝාතනය කරලා තියෙනවා මේ ආටිස්ට් කෙනෙක් නිසා. ඒක තමයි ඇත්ත කතාව. තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන්. මේ තේරෙනවද? ඔය සෙරප්පු වෙක්කදී සෙරප්පු විකුණන ආතල් එක හිටියානේ බන් ටවුන් එකට වෙලා. මේ වගේ තරහකාරී හිටියෙත් නෑ ඒ කාලේ. නැද්ද බං? අන්න ඒකයි මම කියන්නේ. එතකොට මේ අපි සෙරප්පුව විකුණලා හරි 15000ක් දීලා මං ටිකට් එකක් අරන් යන්න ගියා මේ මිනිස්සයා. ඒ මිනිස්සයා කාර් එකේ AC එකේ යනවා ඒක හරි. අපි මේ ටවුන් වල ඉඳගෙන අවුවේ පිච්චීගෙන අවුවේ පිච්චි මොනවාද එහෙම කරලා තමයි අපි මේ තැනකට ආවේ. දැන් ඒගොල්ලෝ ලක්ෂ ගාණක් කිව්වා ගත්තා. ගියා සින්දු 4 කිව්වා ගත්තා. දැන් අපි එහෙම නෙමෙයි අපි කට්ටක් කාලා ආවට පස්සේ තැනක් හදාගත්තට පස්සේ එහෙම කරන එක අසාධාරණයි. නැද්ද මං කියන්නේ? ඔගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් ඒක මට ඊට කලින් කතා කරලා කිව්වනේ මල්ලි මේ ඔයා අපේ මං කව සමා වෙන්න ශයන්නයි කියලා මං කිව්වනේ දැන් ඕක කොයිද මේ වෙන්න අපි තිබ්බ එක දවසෙත් ඕකට සමා ඊට පස්සේ මෙන්න මෙහෙත් එකක් තිබ්බා මේ වේයන්ගොඩ පැත්තේ ඒකටත් ගිහින් මේ මොනවාද මේ සමාවිල්ල ඉතින් ඕට වඩා ඉතින් සමාව ඉල්ලන්න ඉතින් එක කුණු හarpයක් කිව්වන එක හරි ඉතින් මේ ඊර්ෂියාව අනේ මන් දන්නේ නැහැ ඉතින් ඔන්න කවුද කමෙන්ට් එකක් දාන ඊර්ෂියාව කියලා සමහර විට එහෙමත් වෙන්නේ නැති ඉතින් ඇත්තට ඕගොල්ලන්ට තේරෙනවනේ ඉතින් මොකද මේ තව එකක් මම එහෙම ලක්ෂ ගණන් ගන්න නැහැ නේ බං 30000 නේ ගන්නෙ පියල් 30000ක් අරගෙන ඕකෙන් ඇඳුමක් ගත්තට පස්සේ ඕකේ වයින් බෝතලයක් ගැහුවට පස්සේ ටෙඩි බේක් ගත්තට පස්සේ ගන්න තියෙන ඔක්කොම ඕකෙන් ට්‍රාන්ස්පෝර්ට් ගාස්තු ඔක්කොම මේන්ටේන් කරාට පස්සේ හිතන්න දැන් එහෙම නෙමෙයිනේ ඒගොල්ලන්ගේ ඇඳුම් charge ඔක්කොම ඉතින් ඒගොල්ලෝ මේ මේන්ටේන් කරගන්න ඕනේ අන්න ඒකයි මම කියන්නේ හරි දැන් මම උඹලට කියන්න ඕන කතාව කිව්වා මොකද මේ අපි මොනවාද මේ කුණු හarpයක් කියනවා කියන්නේ එක ඇත්තටම මේ එක වැරදි වැරදුනාට මචං උඹලා කල්පනා කරපන් මේ ඔච්චර මේ ෆෑන් බේස් එක තියාගෙන අතෙත් නම කොටාගෙන විරලා ඒක තමයි ශිහාන් මීරංග කරපු මේ මොනවාද වැඩේ මොකද මේ හරිනම් මට දැන් ඊට පස්සේ මට බොරුවට කුරු නෑ කියලා ඉතින් thank you කිව්වා හරි එතකොට දැන් එයා එදා thank you කියලා ඇනවුන්ස් කරන්නේ නැතුව මල්ලි ඔයා ආයේ කවදාවත් බනින්න එපා මල්ලි මේ කියලා කියන්න එපා ඊට පස්සේ ෂෝ එක ඊට පස්සේ කැන්ඩි එකක් තිබ්බා අන්න ඒකයි මම කියන්නේ ඒ කියන්නේ අර හොඳ මනුස්සකම පෙන්නලා එතිරින් ගැහුවේ වෙනම එකක් කියන එක ඕගොල්ලෝ මතක තියාගත්තා නම් හරි ඕකේ දැන් එයා ඒ කරේ හරිද එයා ඒ කරපු වැඩේ ඕගොල්ලෝ හොඳට බලන්න ඒක ටච් කරලා ඒ වීඩියෝ හොඳට බලන්න ටෙඩි බියා ඉතින් මම දෙන්න ගියා තමයි ඉතින් අපි මේ මිනිස්සයාගේ සින්දුවක් කියලා තැනකට ආපු ඉඳි අපිත් ඉතින් ටෙඩි බියෙක් දෙන්න try කරා ඉතින් අපි රෝසමල් දෙන්න ගෑනු ළමයි නෙමෙයිනේ ඒකයි මම කියන්නේ ඒ වෙලාවේ යා පූජිනේ ගත්ත ඒක මේ මාකටින් එක හැදෙන්න මොකද මේ කුණු හarpයක් කිව්වා කියලා කුණු හarp ඉතින් මෙහෙමයි ඉතින් කුණු හarp කියන එක මං මේවනේ කුණු හarp කියන ඒවා වට වඩා දැන් එහෙමනම් එයාට මානතරජනය කරපු කට්ටියත් එක්ක එයා හොඳට කනවා බොනවනේ ඇත්ත කතාව කිව්වොත් ඉතින් හරි මම කියන්නේ මේ ඇත්ත හරිද ඕකේ ඉන්නවා මේ සුපර්ස්ටාර් කාලේදී මානතරජනය කරපු කෙනෙක් යාට හරිද එතකොට එයාත් එක්ක ඔච්චර කාලා බීලා ඉන්නවා නම් එතකොට දැන් එයා මේ එක කතාවෙන් එහෙම කරන එක වැරදි නැද්ද මරණ තරජනය කරේ කවුද කියලා බලපංකෝ 7 8 අයින් වෙච්ච එකෙක් තමයි මරණ තරජනය කරේ. හොඳට මතක තියාගන්න ඉන්නේ මහභාගෙත් ටිකක් එහා. එයත් එක්ක මම දැක්ක එක දවසක් මේ මොනවාද නයිට් කඩේට ඇවිල්ලා තිබ්බා. ඒකනේ කියන්නේ ඔයා ඔච්චර කියන්නේ ඉතින් අපිට කාර් එකක් නැති නිසා ශිහාන් මීරංග. හරිද? අන්න එහෙම කරන්න එපා. ඒක වැරදි. සෝබා ධර්මයෙන් තමයි ලැබෙන්නේ. ඕකේ? ඒක හොඳට මතක තියන් ජීවත් වුණා නම් හරි නේම. අපි ඔය වෙඩින් වලට ගියා කියලා අපි ඔය
මොනවාද මේ ස්ත්‍රී දූෂණය කරලා නැහැ. අපි කිසිම දෙයක් කරලා නැහැ. ඕන කුණු හරපයක් කියලා කිව්වා. කුණු හරපේ කිව්වේ කටින්නේ බා. ඊට වඩා බලු වැඩ කරපු මිනිස්සු කොහොම තරම් ඇති මේ ඇප්වල. දැන් බබාලා වගේ සුදුරේදී පුරවගෙන ඉන්නේ. තේරුණාද? දන්නේ නැත්තම් දැනගන්නකෝ. සුදුරේදී පුරවගෙන ඉන්නේ. කිසිම දෙයක් දන්නේ නැති බබාලා තමයි ගෙහිම ගහන්නේ හොඳට. කටින් කුණු හරපයක් කියන එක හරි. ඌ පිරිමියෙක් කියන්න පුළුවන්, සිංහෙක් කියන්න පුළුවන්. ඔළුව පාත් කරන් ඔය සෙහන් මීරංග කරපු වැඩේ රේට්. අන්න නියම අන්න ඒගොල්ලෝ තමයි නියම කට්ටිය. අන්ඩර්ස්ටෑන්ඩ්? ඔයගොල්ලෝ කල්පනා කරනවා දැන් එයා මොකද්ද ඒ කරේ කියලා. ඒතකොට දැන් එයාගේ කොන්සර්ට් එකේදී හැමදාම එළියට දානවනේ. ඔය එළියට දාන එකේදී එයා දැනගන්න ඕනේ මේ දැන් එයාට දැන් උඹලා හිතන්කෝ නොයිස් ටීවී එකේ හරි මැදයකට ගිහිල්ලා මොකද මට වුනේ? අන්තිමට එතන ගහගත්තනේ. ඒ මොකද? හදවතේ ගායකයා ශෙහාන් මීරංග කියලා. ඒක විතරක් දැනගත්තා නම් හරිය. තේරෙනවද? ඒක දැනගෙන ජීවත් වෙලා එහෙනම් අපි ගියා කොල්ලණියා. මම මේ ඇත්ත කිව්වා. බොරු කිව්වත් ඉතින් අපායනේ යන්න වෙන්නේ. එහෙනම් God bless you.